සියලුම පාසල් සිසුන්ට පාසල් නිවාඩුව ගැන විශේෂ නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කරලා තිබෙනවා. දැන් අපි මේ විශේෂ නිවේදනයට යොමු වෙලා බලමු පාසල් නිවාඩුව ගැන මොකද්ද අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කියලා තියෙන්නේ කියලා. 2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු කාලය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර එළඹෙන අප්‍රේල් 11 වෙනි සිකුරාදා දිනින් අවසන් වීමට නියමිතයි. එමෙන්ම පළමු පාසල් වාරයේ තුන්වන අදියර අප්‍රේල් 21 වන අඟහරුවාදා දින ආරම්භ වී මැයි 9 වන දින අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වැඩිදුරටත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න